දේශපාලන සංස්කෘතිය පරිහානියට ලක් කරා. කරලා දැන් තමුන්නාන්සලා පත් කරපු ඒ ආණ්ඩුවේ හොරකම් ගෙනල්ලා හැමදාම කතා කරනවා. තමුන්නාන්සලා ගෙනාවේ. අපි නෙමෙයි. තමුන්නාන්සලා පත් කරපු මහින්ද රාජපක්ෂගේ ඒ පාලනය තුල ඇතිවෙච්ච වංචා දූෂණ තමයි හැමදාම ඇවිල්ලා මෙතන කතා කරන්නේ. තමුන්නාන්සලා තමයි වේදිකාවක් ගාන ගිහිල්ලා ඒ ආණ්ඩුව බලයට පත් කරන්න වැඩ කරේ. ඒ හින්දා දැන් අපිට පේන්න තියෙනවා දැන් තමුන්නාන්සලා අර මේ දැන් තමුන්නාන්සලා ඒ කාලෙන් කාලෙට එක දේවල් වෙනස් කරනවා. දැන් අපි දන්නවා ජනාධිපතිතුමා මේ ජනාධිපති මැතිවරණයේදී 142යි ඡන්ද ගත්තේ. දෙවෙනි මනාපෙන් තමයි එතුමා ජනාධිපති වුණේ. ඒක රටේ නීතිය. ව්‍යවස්ථාවේ තිබුණා. අපි ඒකට අභියෝග කරේ නෑ. දැන් මොකද පළාත් පාලන ආයතන තියෙන නීතිය? 150ක් නැත්නම් අනිවාර්යෙන්ම ඒ පළාත් පාලන ආයතනයේ සභාපති නගරාධිපති තෝරන්න ඡන්දයකට යන්න ඕනේ. ඉතින් ඒ ඡන්දයකට සමගි ජන බලවේගයේ හැටියට අපි ඉදිරිපත් වෙනවා. මොකක්ද තියෙන එකේ ප්‍රශ්නේ? මොකද ඒක කුමන්ත්‍රණය කියලා කියන්නේ? ඒක කුමන්ත්‍රණයක් නෙමෙයි. ඒක ව්‍යවස්ථාවේ පළාත් පාලන ව්‍යවස්ථාවේ තියෙන දෙයක් අපි මේ කරන්නේ. අපරතේ තියෙන දෙයක්. ඒක කුමන්ත්‍රණයක් නෙමෙයි. ඒ සභාවේ 150 නැත්නම් නගරාධිපති තෝරන්න සභාපති තෝරන්න ඡන්දයකට යන්න ඕනේ. දැන් ඒ ඡන්දේ දිනන්න තමයි දැන් තමුන්නාන්සලාත් අර තමුන්නාන්සලා කිව්ව සුන්මුන් කෑලි වලට දැන් තමුන්නාන්සලා මේ දවස් ටිකේ කතා කරනවා.